ආයිබෝවන් හැමෝටම අද අපි යනවා ඇපල් කඩන්නයි ස්ට්‍රෝබෙරි කඩන්නයි. ඉතින් ඒ අත්දැකීම මට හිතුණා ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. අපි මේ යන්නේ ස්ටැන්තෝප් සහ ඇපල් තෝප් වෙත. ඒ යනකොට අපි බ්‍රිස්බේන් ඉඳන් කිලෝමීටර් 282ක් යන්න ඕනේ. මේ දැන් මේ සෝගම් වගාව පහු කරගෙන යන්නේ. ඒ වගේම තනිතලා බිම් වගා බිම් ඒ වගේ ලස්සන තැන් අපිට හම්බුණා මේ අනාතරමක. මේ ඇපල් තෝප් වල සංකේතය. මේ තියෙන ස්ට්‍රෝබෙරි කඩන්න අපි ආපු තැන. මේ ස්ට්‍රෝබෙරිස් හරිම රසයි. අපිට කඩා ගන්න පුළුවන් ඕන තරම් කන්න පුළුවන්. අපි කඩා ගන්න ප්‍රමාණය කිලෝ 1 අනුව තමයි ඒගොල්ලෝ වැලියු එක දුන්නේ. ඉතින් අපේ බබාලා හරියට එන්ජොයි කරා මේ ස්ට්‍රෝබෙරි කන එක. මේ තමයි ඇපල් කඩන තැන. ඇපල් කඩන කොටත් එහෙමයි. ඇපල් අපිට ඇත තරම් කන්න පුළුවන් කඩාගෙන එතන. ඒ වගේම කඩාගෙන අරන් එන්න පුළුවන්. ඒ අරන් එන ගාන කිලෝ 1 ගානට වැලියු වෙනවා. දැන් අපි මේ ආපහු වෙන ගමන් ස්ටැන්තෝප් සිටි එකටත් ගියා පොඩ්ඩක් බලන්න. ඒ සිටි එක හරිම ලස්සනයි. පැරණි විදිහට තියෙන සිටි එකක්. ඉතින් ඒ හැමදේම එන්ජොයි කරලා අපි ආපහු මේ එන ගමන් මේ කඳු වැටි ගැන මට පෙන්වන්න හිතුණා. මේ ගල් කඳු ආරක්ෂා කරන්න මේගොල්ලෝ දැල් ගහලා තියෙන්නේ. එතකොට ගල් වැටෙන්නේ නැහැ පාරට. ඉතින් මේ හැමදේම බලාගෙන අපි ආපහු අපේ ගෙදර බලාගෙන ආවා. ස්තුතියි හැමෝටම.